අයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම සොබා FM එක්ක අදත් එකතු වෙන ඔබව. ලෝකයේ අති භයානක ස්ථාන පිළිබඳව ඔබ මීට පෙර ඕනතරම් අහලා ඇති. ඉතින් අදටත් විසඳගන්න බැරි අමුතු දේවල් සිදුවෙන ස්ථානයක් ගැන තමයි අද අපි ඔබට මේ වීඩියෝවෙන් අරන් එන්නේ. ඉතින් මේ දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානයේ වෙනතෙක්ම. කොංගෝ වනාන්තරයේ යනු ලෝකයේ තිබෙන භයානකම සහ අභිරහස්ම ස්ථානයක් ලෙස හැඳින්විය හැක්කේ එහි ගිය බොහෝ ගවේෂකයන්ට අත් වූ අද්භූත ඉරණම නිසාය. මෙහි සිදු වූ විශාලතම අතුරුදහන් වීමක් ලෙස 1887 දී ආරම්භ වූ එමී පැෂා සහන ගවේෂණය හැඳින්විය හැකිය. එම ගවේෂණය සඳහා පිරිස 800ක් පමණ සහභාගී වුවද ඉන් අතිමහත් බහුතරයක් වනාන්තරයේ තුරදීම අතුරුදහන් වූ අතර ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න අදටත් නිශ්චිතව තහවුරු වී නොමැත. මාරාන්තික රෝග, වනසතුන්ගේ ප්‍රහාර සහ මග සොයාගත නොහැකි වන තරමට විහිදුණු ඝන වනාන්තරය නිසා මෙම පිරිස අතරමං වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මීට අමතරව කොංගෝ වනයේ සැඟවී ඇතැයි පැවසෙන රන් සහ දියමන්ති වලින් පිරුණු සින්ජ් වැනි අතීත නගර සෙවීමට ගිය ගවේෂක කණ්ඩායම් කිහිපයක්ම කිසිදු සලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වී ඇත. ගණවියනක් මෙන් පැතිරුණු ගස් නිසා දහවල් කාලයේදී පවා හිරුවෙලිය පොළවට පතිත නොවීමත් මීටර් 200කට වඩා ගැඹුරු කොංගෝ ගඟේ සිටින දරුණු කිඹුලන් සහ හිපොපොටමස් වරුන් වැනි සතුන් නිසාත් මෙම වනය ගවේෂණය කිරීම අතිශය මාරාන්තික වී තිබේ. ඇතැම් වාර්තාවලට අනුව බාහිර ලෝකය සමග සම්බන්ධ නොවූ ගෝත්‍රික කණ්ඩායම්වල ප්‍රහාරයන්ටද මෙම ගවේෂකයන් ලක්වන්නට ඇතැයි සැලකේ. තවද කොංගෝ වනයේ යනු ලොව දරුණුතම වෛරස් වර්ග වන එබෝලාවෙනි රෝගවල නිවහනයි. වනය තුළ අතරමං වන ගවේෂකයන් මෙවැනි රෝගවලට ගොදුරු වී මියගිය පසු ඉතා කෙටි කලකින් ඔවුන්ගේ සිරුරු පවා සොයාගත නොහැකි වන ලෙස වනාන්තරයේ ස්වභාවික ක්‍රියාවලියෙන් විනාශ වී යයි. නූතන තාක්ෂණය දියුණු වුවද කොංගෝවේ ඇතැම් ප්‍රදේශ අදටත් චන්ද්‍රිකා ඡායාරූපවලට පවා හසු නොවන තරමට අද්භූත මීදුමකින් සහ ඝනත්වයකින් වැසී පවතී. මේ හේතුව නිසාම කොංගෝ වනයේ යනු ගියායකුට ආපසුවීමට වාසනාව තිබිය යුතුම බිහිසුණු ස්ථානයක් ලෙස ලෝකය හඳුන්වයි. කොංගෝලියානු වනාන්තරය යනු ලොව දෙවන විශාලතම වැසි වනයයි. මධ්‍යම අප්‍රිකාවෙහි කොංගෝ ගංගාවේ හා එහි අතුගංගාවන්හි ද්‍රෝණිය ඔස්සේ විහිදෙන උස්බිම් නිවර්තන තෙත් පුළුල්පත්‍ර වනාන්තරයන්ගෙන් හෙබි පුළුල් තීරයකි. කොංගෝලියානු වනාන්තර විසින් අග්නිදිග කැමරූන්හි නැගෙනහිර ගැබෝන්හි උතුරු සහ මධ්‍යම කොංගෝ ජනරජයෙහි සහ උතුරු සහ මධ්‍යම ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙහි සහ දකුණු හා නිරිත දිග මධ්‍යම අප්‍රිකානු ජනරජයේ කොටස්ද ආවරණය කරයි. කොංගෝ වැසිවනාන්තරය ලෝකයේ දෙවන විශාලතම වැසිවනාන්තරය සහ ලෝකයේ භයානකම වනාන්තරය වන අතර එය මධ්‍යම අප්‍රිකානු රටවල් 6ක් පුරා වර්ග කිලෝමීටර් මිලියන 1.7ක් පමණ ආවරණය කරනවා. ඉන් බහුතරය කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පිරිටලා තියෙනවා. මෙම අති විශාල හා ඝන වනාන්තරය පෘථුවියේ වඩාත්ම ජෛව විවිධත්වයෙන් යුත් කලාපවලින් එකක් වන අතර ශාක විශේෂ 10,000කට වඩා තිබෙනවා. ඉන් 30ක් පමණ වෙනත් තැනක දක්නට නොලැබේ. ගොරිල්ලාන්, චිම්පැන්සියන්, බොනබෝස්, වන අලි, දිවියන් සහ ඔකාපි වැනි දුර්ලභ විශේෂ ඇතුළු අසංඛ්‍යාත පක්ෂීන්, උරගයින් සහ උභයජීවීන් ඇතුළු කැපී පෙනෙන විවිධ සතුන්ද මෙහි වාසය කරනවා. වනාන්තරයේ දේශගුණය නිවර්තන සහ තෙතමනේ සහිත වන අතර උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 20 සිට 30 දක්වා වන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500ත් 2500ත් අතර වෙනවා. අප්‍රිකාවේ දෙවන දිගම ගංගාව වන කොංගෝ ගඟ මෙම වනාන්තරයේ හරහා ගලා යන අතර එමගින් විශාල වගුරු බිම් සහ අතු ගංගා රාශියක් නිර්මාණය කරනවා. එමගින් වැසි වනාන්තරයේ කොටස් ප්‍රවේශ විය නොහැකි අතර ගමන් කිරීම අතිශයින් භයානක වෙනවා. ඝන වෘක්ෂ ලතාදිය, විෂ සහිත සර්පයන්, විශාල විලෝපිකයන් සහ අනෙකුත් වනසතුන් මෙන්ම
මැලේරියාව ඉබෝලා වගේ රෝග පැතිරීම නිසා ගමන තවදුරටත් සංකීර්ණ වෙනවා. ඒ වගේම බුටි සහ අකා පිග්මී වැනි ආදිවාසී ජනතාව වසර දහස් ගණනක් තිස්සේ වනාන්තරය සමග සමගියෙන් ජීවත් වී ඇති අතර ආහාර, ඖෂධ සහ නවාතැන් සඳහා එහි සම්පත් භාවිතා කරනවා. ඒ වගේම කොංගෝ වැසි වනාන්තරය ගෝලීය දේශගුණික නියාමනයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දැවන්ත කාබන් ප්‍රමාණයක් ගබඩා කර ඔක්සිජන් නිපදවන අතර ඇමසන් වනාන්තරයට වඩා වැඩි කාබන් රඳවා තබා ගන්නා පුළුල් පීඩ්බිම් එහි අඩංගු වන අතර එය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී අත්‍යවශ්‍ය වෙනවා. කෙසේ නමුත් වනාන්තරය දැව කැපීම, පතල් කැනීම, කෘෂිකාර්මික ව්‍යාප්තිය, දඩයම් කිරීම සහ දේශපාලන අස්ථාවරත්වය වැනි බරපතල තර්ජනවලට මුහුණ දෙන අතර එය පසුගිය දශක කිහිපය තුළ සැලකිය යුතු වන විනාශයකට මඟ පාඩා තිබෙනවා. අද්විතීය හා බොහෝ දුරට ගවේෂණය නොකළ කොංගෝ වැසි වනාන්තරය විද්‍යාඥයින් සහ ගවේෂකයින් එකසේ ආකර්ෂණය කර ගනිමින් පෘථිවියේ වනගතම, භයානකම සහ පාරිසරික වශයෙන් අත්‍යවශ්‍ය ස්ථානවලින් එකක් ලෙස පවතිනවා. ප්‍රමාණයෙන් ඇමසන් වනාන්තරයට පමණක් දෙවනි වන නමුත් එහි සංකීර්ණ පරිසර පද්ධතිය සහ පෘථිවියට ඇති වැදගත්කම අනුව එය අසම සම වෙනවා. ඉතින් ඔබට මොකද හිතන්නේ මේ වනාන්තරය ගැන? ඔබට හිතෙන දේත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා කියන කාරණයක් මතක් කරමින් මේ වගේ අලුත් තොරතුරු රැගෙන එන තෙක් අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.